හයි ළමයි කොහොමද ඉතින්? ඔන්න එහෙනම් ලංකා සෝය එකේ අඹ මාළු රසති සෝයා එක හදමුද? මම ඊයේ පැකට් එක දැම්මම ගොඩක් අය දාලා තිබ්බා රහ නෑ, කන්න බෑ, ગેස්ට්‍රික් වැඩි වුණා, ඇඹුල වැඩි, ඔන්න ඔය වගේ ප්‍රශ්න කෝටියක් තිබ්බා. මේ අද මං හදපු විදිහට මට නම් මාරම රහට තිබ්බා. මං ඉතින් මගේ විදිහට මට හිතුන විදිහට හැදුවා. අපි බලමු එහෙනම්. මුලින්ම සෝයා ටික උණු වතුර දාලා හොඳට තම්බලා ඊට පස්සේ වතුර ටික අයින් කරලා සෝයා පැකට් එකේ එන කරි පවුඩර් එක දාගත්තා. ඒ කියන්නේ අඹ රසති පවුඩර් එක දාගත්තා. ඒකටම කහ කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, බැදපු තුන පහ ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරලා හොඳට කලවම් කරගත්තා. මම සාමාන්‍යයෙන් සෝයා හදද්දී ඒකේන පවුඩර් එක දාන්නේ නැහැ. ඒකේන මික්සර් එක දාලා හදන කෙනෙක් නෙමෙයි. සෝයා වැඩි කන්නේ නැහැ අපේ ගෙදර. ඉඳලා හිටලා හැදුවත් ඒ පවුඩර් මික්ස් එක නැතුව ගෙදර තියෙන පහේ ಜಾති දාලා තමයි හදන්නේ. හැබැයි අද මට මේක මේ විදිහටම හදන්න හිතුනේ. මේකේ රහ බලන්න ගොඩක් අය එක එක ඒවා කියලා තිබ්බා. මුලින්ම මං මෙහෙම එකක් තියෙනවා කියලා දැනගත්තේ පොයේ දවසක මං දාපු පෝස්ට් එකක් නිසා. ඉතින් අනිවාර්යයෙන්ම මේක රහ බලන්නම හිතුණා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට සෝයා ටිකට පහේ ටික දවටලා අන්තිමටම අතේ තියෙන පහේ ටිකට වතුර චුට්ටක් දාලා හොදලා සෝයා එක පැත්තකින් තිබ්බා. ඊළඟට කරන්න යන්නේ සෝයා එක හදාගන්න පහේ ටික. ඉඟුරු, සුදු ලූණු, කුරුඳු කෑල්ලක්, එනසල්. ඔන්න ඔය ටික හීනියට කොටලා පැත්තකින් තියාගත්තා. ඊළඟට ඇතිලියකට පොල් තෙල් එකතු කරලා තෙම්පරාදුව හදාගන්න යන්නේ. මම මේක හැදුවේ ලංකා සෝයි පැකට් එකේ තියෙන විදිහට නෙමෙයි. මේක මං හැදුවේ මගේ විදිහට, මං කැමති විදිහට, මට රසට කන්න පුළුවන් විදිහට. ඉතින් ඇතිලිය රත් වෙද්දි තෙල් ටික එකතු කරලා ඒකට කපාගත්ත ලූණු, අමු මිරිස්, රම්ප කරපිංචා, ඒ වගේම තලාගත්ත සුදු ලූණු, ඉඟුරු, කුරුඳු, එනසල්. ඔය ටික ඔක්කොම එකතු කරලා හොඳට තෙම්පරාදුව හදාගන්න ඕනේ. මේ විදිහට හදලා බලන්න අනිවාර්යයෙන්ම රහයි. ඔය රහ නෑ කියන අය අනිවාර්යෙන් කනවා. ඊළඟට මේ තෙම්පරාදුවටම මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරලා ආයේ තෙලේ හොඳට තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ කරන්නේ අපි මුලින්ම පහේ එකතු කරලා තියාගත්ත සෝයා ටික මේකට හොඳට එකතු කරලා හොඳට කියන්නේ ඉතින් ඔක්කොම ටික එකතු කරන්නනේ තියෙන්නේ. එකතු කරලා හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. මං කලිනුත් කිව්වා වගේ සෝයා පැකට් එකේ තිබ්බේ මේ විදිහට තෙම්පරාදුවට දාලා වතුර කෝප්ප එකමාරක් කුයි සීනි දාලා උතුරවලා ගන්න කියලා. හැබැයි මං ඒ විදිහට නෙමෙයි හැදුවේ. මං හදන්නේ මෙන්න මේ විදිහට. දැන් මේ ටික මේ විදිහට හොඳට තෙම්පරාදු වෙද්දී මේකට මං එකතු කරගන්නවා හකුරු කෑලි 4ක්. මේකට ඔයාලට කැමති හකුරු එකතු කරගන්න පුළුවන්. හකුරු නැත්තම් සීනි මේස හැඳි දෙකමාරක් ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. හැබැයි හකුරු එකතු කරගත්තම ලස්සන පාටකුයි මාරම රහකුයි එකතු වෙනවා මේකට හොඳේ. ඉතින් මේ විදිහට හොඳට කලවම් කරලා පියනෙන් වහලා සාමාන්‍ය අඩු ගින්දරේ විනාඩි 5ක් 6ක් වගේ තියාගන්න ඕනේ. ඇත්තෙන්ම මං සෝයා කන්නේ නැති තරම්. ඒ කියන්නේ සෝයා අඩුවෙන්ම කන කෙනෙක් තමයි මම. හැබැයි මං අද රහට කෑවා. මේක රහට ආව මේ විදියට ඉව්වම. පැකට් එකේ කියලා තිබ්බ විදියට ඉව්වනම් මං හිතනවා ඔයාලා කියනවා වගේ රහ නැති වෙන්න පුළුවන්. ඒ විදිය දන්නේ නැති නිසා මම මේ විදියට try කරා. අනිවාර්යෙන් උයලා බලන්න හොඳේ. ඊළඟට පහේ ටික අත ගාලා තියාගත්ත සෝයා එකේ ඉතුරු පහේ ටිකටම මිටිකිරි කෝප්ප භාගයක් එකතු කරලා හොඳට කලවම් කරලා ඒකත් තියලා අන්තිමටම සෝයා එකේ පියන අයින් කරලා පොල් කිරි ටික එකතු කරගත්තා. එකතු කරලා හොඳට උතුරලා සාමාන්‍ය ප්‍රමාණයට, ඒ කියන්නේ මට අවශ්‍ය ප්‍රමාණයට හොදි තියෙනකොට ලිප නිවා ගන්න ඕනේ. මට නෙමෙයි. මල් නිවා ගත්තා. ඔයාලා හදනකොට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හොදි තියාගෙන ලිප නිවා ගන්න. මේක මාරම සුවඳට මාරම රසට ආවා. ඇත්තෙන්ම රහට ආවා. බොරු කියන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කෑමක් කන්න පුළුවන් නම් පුළුවන් කියනවා, බැහැ නම් බැහැ කියන එක මම හිතනවා මගේ පේජ් එකේ ඉන්න ගොඩක් අය දන්න. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලත් ඉඳලා හිටලා රහ බලන්න කැමති නම් මෙන්න මේ ලංකා සෝයි එකේ අඹ මාළුව රස සෝයා මීට් එක අරගෙන මෙන්න මේ විදිහට හදලා බලන්න. ඇත්තෙන්ම කන්න පුළුවන්. ඒක මාරම රහට ආවා. සෝයා මීට් තමයි, අඹ වගේ නැහැ. හැබැයි රසයි, කන්න පුළුවන්. චූටි ඇඹුලක්, අර කට්ටිය කියපු තරම් ලොකු ඇඹුලක් මට තිබ්බේ නැහැ. චූටි ඇඹුලක් තිබ්බේ. කිරි, හකුරු, පහේ ටික ඔය ටික ඔක්කොම ගානට ආවට පස්සේ
මේක මාරම රහට ආවා. මාරම රසට තිබ්බා. හදලා බලන්න එහෙනම්. සතුටින් hina වෙලා ආදරෙන් ඉන්න.